මොකද ඔයාගේ පඬිතුකමට, ඔයාගේ ලොකුකමට, ඔයාගේ ගෙදර අය විශ්වාස කරාට, ඔයා විවෘත සමාජයට ගියපු ගමන් ඔයා දක්ෂ නම් වාට වටිනාකමක් හම්බ වෙනවා. දක්ෂ නැත්නම් වටිනාකමක් හම්බ වෙන්නේ. විවෘත සමාජය බලන් ඉන්නේ නැහැ වාට. ලොකු සැලරි එකක් දීලා ඔයාලා ගෙදර අය වගේ වාට ගෙදර අයට නම් ඔයාට ඉස්කෝලේ සර්ව් ගන්න වෙන්නේ නැහැ කිව්වහම ඒකත් හරි. මං කියන්නේ නැහැ කිව්වම ඒකත් හරි. මේක හංගින්නත් බෑ. ඔයාට ටෙස්ට් එකේ ලකුණුත් නැත්තම් හරිද? දැන් මම මේ කියන එක අදාළ නැහැ. ඔයාට පේපර් ක්ලාස් එකේ ලකුණු 80 90 එනවනේ. හැබැයි පේපර් ක්ලාස් එකේ ඉන්න ඔයාට ලකුණු 20 නම් ඉස්කෝලේ ගියාම ඉස්කෝලේ කිසිම පාඩමක් තේරෙන්නේ නැත්තම් දවස් ගාන කියන ඔයා පිළි නොගත්තට අර වගේ දවසක් වාට එනවනේ. විභාගයට අන්තිම මාස දෙක තුන තියෙනකොට ඒ වගේ දවසක් එනවා. එදාට ඔයා තේරුම් ගන්නවා අපරාධේ ගෙවල් ආර්ථික ප්‍රශ්න තියෙනම ඇති. හරි. වෙන අමත අතර අසනීප තියෙන හැම ප්‍රශ්නත් ඇති. හැබැයි ඔයා දන්නේ නැති උනාට තව පිරිසක් ඉන්නවා මේකෙත් ඉන්නවා. ඒ ප්‍රශ්න මැද්ද ඉගෙන ගන්න පිරිසකුත් ඉන්නවා. සමහර අය ප්‍රශ්න කියන ප්‍රශ්න නෙමෙයි. අපි සමහරට සෙරෙප්පු දෙක නැති කියන කතා කරනවා. කකුලක් නැති මිනිස්සෙක් එක්ක කම්පෙයාර් කරපුවා. මට එහෙම ගැටලුවක් නැහැ. හරි. අපි අත් දෙකට වටිනාකමක් දෙන්නේ නැහැ. ඇස් දෙකට වටිනාකමක් දෙන්නේ නැහැ. එහෙම නැති අත් දෙක නැති මිනිස්සුත් ඉන්නවා. හරි. උගලන් සමහර අයට අම්මා තාත්තට ගරු කරන්න දන්නේ නැහැ, කතා කරන්න දන්නේ නැහැ, එදින වගකීමක් නැහැ. ඉතින් ඒ තාත්තාගේ හැටියට ඒ ළමයා මාරු විදිහට ආකල්ප හැදිලා තියෙනවා. ඌ එතනින් එහා ඊටත් ඉස්සරහට අඩිය තියනවා තියෙන්නේ. ඒ උඩ තියෙන ආකල්ප මම හිතන්නේ ඔය වයසකදී මටවත් තේරෙන්නේ නැතිද? ඔය පොඩි වයසකදී. ඒ ළමයා ඔයාට අවුරුද්දක් වැඩිම ළමයි. ඒක එළ සෙකන්ඩ් ෂයි එකේ රිවිෂන් එකේ ඉන්නකොට මට ඔය කතාව කිව්වේ. ඒතර මම අදහස් කරේ මිනිසුන්ගේ අවශ්‍යතාවය මේක තියෙන්නේ. අවශ්‍යතාවයත් එක්ක වෙනස් වෙන්න තියෙනවා. ඔයාගේ අවශ්‍යතාවයට ඔයා කොහෙන් හරි පටන් ගන්න ඕනේ. මමට අර කතා ඒක මේකට ඍජුව ඇප්ලයි කරන්න බැරුව ගියාට ඉතින් මේ මිනිස්සෙකුත් ඉගෙනගෙන විභාගෙල B එකක් ගන්න පුළුවන් නම් ගෙදර ප්‍රශ්න මැද්දේ අනිත් අයට ප්‍රශ්න ඇති තව. ප්‍රශ්න තියෙන ප්‍රශ්න එහෙමම කියලා දකින්න මේක මැද්දෙන් යන්න. හරි. ප්‍රශ්න මොකුත් අයින් වෙලා සම්පූර්ණයෙන්ම මේක යන්න වෙන්නේ නැහැ. ඒක මැද්දෙන් ඔයා තියෙන අවස්ථා ටිකක් කරන් යන්න. හරි. එතකොට ඉතල බලන්නකෝ සමහර ළමයි මට හම්බෙලා තියෙන කතා කරද්දි මේ විභාගය අසාර්ථක වෙලා ළමයා කියනවා මේ තාත්තස මම මේ ප්‍රයිවට් යුනිවර්සිටියට යන්න සල්ලි දෙන්නේ නැහැ. මට එහෙම කියපු ළමයි ඉන්නවා. සල්ලි දෙන්නේ නැහැ. මම හැම තාත්තා මොකද තාත්තා ත්‍රිවිල් එකක් කියලා ඕනේ. එතකොට ළමයාට හැඟීමක් තියෙනවා මගේ තාත්තා ත්‍රිවිල් එකක් කියලා වල ලක්ෂ 40ක් වියදම් කරන්න බෑ ප්‍රයිවට් යුනිවර්සිටි එකට යන්න. ඒ මනුස්සයා පුළුවන් ගානට කරනවා. පුළුවන් ගානට එයා උගන්ලා දෙනවා. එතකොට තාත්තගෙන් අරක වෙන්නේ නැහැ කියන පුතාගේ රිසර්ච් S2. එතකොට එයා තාත්තා වෙනුවෙන් කරපු මොකද්ද රිටර්න් එක. ඒක මොකුත් කරලා නැහැ. ඒ වගේ අර ඔයාට අදාළ කොහෙන් හරි තැනකින් පටන් ගන්න. ඔයාට මතක තියාගන්න ජනවාරි මාර්තු පේපර් ක්ලාස් තිබ්බට දැනෙන්නේ ටිකයි. අප්‍රේල් එකෙන් පස්සේ මැයි ඉඳන් තියෙන පේපර් ක්ලාස් එකේ නොටිස් බෝඩ් එකේ ලකුණු දාද්දි මේ ඉන්න පන්ති විශේෂයෙන් අසාර්ථක ළමයින්ට දැනෙනවා. මැයි මාසේ ඉඳන් මම අපරාධේ කරගත්ත ළමයා කරගත්තා කියලා. ජනවාරි මාර්තු දැනෙනවා. ඊට වඩා මැයි ඉඳන් ඉස්සරහ කාලේ දිගට මැයි ඉඳන් ඉස්සරහ කාලේ මෙයාට දැනෙනවා අසාර්ථක වෙලා තියෙන මං විතරයි කියලා. කියනකට තියෙන මේ සියලු දේවල් වෙනස් කරන්න ඔයා මහන්සි වෙන්න ඕනේ. ඔයා ගාව මෙච්චර කාල තිබුණා නම් නරක ගුණාංග ටික. ඒ කියන්නේ ඔයා ෆෝන් එකට ඇඩික් වෙලා ඉන්නවා නම් අසීමිතව කම්පියුටර් ගේම් ගහන්න ඉන්නවා නම් අසීමිතව යාළුවෝ විශ්වාස කරන් ඒගොල්ලොත් එක්ක නම් පිස්සු කෙලින්නේ. වෙනම මනෝරාජික ලෝකයක නම් ඉන්නේ. ඔයා වෙනස් වෙන්න ඕනේ. ඉස්කෝලේ බාහිර වැඩ කරපුවා ළමයි පුරන් දැන් ඒවා ටිකක් අඩු කරගන්න. දැන් ඔයාට ලොකුවට බාහිර වැඩ කරන්න වෙලාවක් නැහැ. ඔය ඕල් අයිලන්ඩ් වගේ මට්ටමක තියෙන ළමෙක් නම් ඒක ටිකක් තව ටිකක් කල් කරන්න. නමුත් අධ්‍යාපනයේ ලොකු බාධකයක් නම් දැන් මෙතනින් පස්සේ ඔයා මේ ටර්න් එක ගන්න. මේ ටර්න් එක ගන්න. ඔයා තේරුම් ගන්න ඔයාට ඉන්නේ ඔයා විතරයි. ඔයාට ඉන්නේ ඔයා විතරයි. වෙන කවුරුත්ම නැහැ. හරිද? ඔයාට ඉන්නේ ඔයා විතරයි. වෙන කවුරුත් නැහැ. යාළුවෝ ඉන්නවා. ඒ යාළුකම තියාගන්න. මම කියන්නේ මටත් ඕන තරම් යාළුවනේ යාළුකම තියාගන්න. හැබැයි ඔයාව තීරණාත්මක විදිහට ඔයා විතරයි. ඊට අමතරව ඔයාට ඉන්නවා තව දෙන්නේ. අන්නව දන්නේ මෙන්න මේ දෙන්න ඔයා. මේ දෙන්න දන්නවා. සමහරට මේ දෙන්න අමතකයි ඉන්නවා. හරි. මේ දෙන්න ඔයත් එක්ක ඉන්නවා. මේ දෙන්න ඔයා කවදා කොතනද ගියත් ඉන්නවා. ඔයා හින මිනිස්සෙක් වුණත් ඔයා අම්බානක වැටලා තිබ්බත් මේ දෙන්න ඉන්නවා. එහෙනම් තව ඊට අමතරව වගේ සහෝදර සහෝදරියෝ සමහර අයට නෑදෑයෝ යාළුවෝත් උදව් කරන්නදී. ඒ කෙසේ වෙතත් ඔයාට අම්මා තාත්තා යාට පුළුවන් විදිහට වියදම් කරලා වාට උගන්වනවා. ඔයා ඉගෙන ගන්න. මේක වාට ගමනක් යන තියෙන අවස්ථා මම දන්නේ මේක බලන අයගේ ඔබෙන් කී දෙනෙක් සල්ලි තියනවද කියලා මම දන්නේ අසීමිතව තියනවා නම් කමක් නැහැ. ඒත් ඉගෙන ගන්න. ඔයා සාමාන්‍ය පවුලක ළමෙක් නම් ඔයාට ගමනක් යන්න තියෙන ලොකු අවස්ථාවක් තමයි අධ්‍යාපනය. මම කියන්නේ ඉගෙන ගත්ත පළියටම ගමනක් යනවා කියලා. හැබැයි අධ්‍යාපනය කියනවාට ගමනක් යන්න තියෙන ලොකු අවස්ථාවක්. ඒ අවස්ථාව අත්හරින්න එපා. පසු කාලික වට දුක හිතේවි. මම අපරාධෙ මේක නැති කරගත්තා කියලා. අනිත් එක මේ අර මොකද දෙයක් හැදෙන්නේ නැහැ කියලා ඩිසපොයින්ටඩ් වෙන්න එපා. දැන් ඕන දෙයක් නොවේදී හිතට අමාරුයි. මටත් එහෙම තමයි. ඒකවා තේරුම් ගන්න. ඒක කවදාවත් අපිට මේ ජීවිතේ ස්ට්‍රෙස් නැති ජීවිතයක් ලැබෙන්නේ නැහැ. ඒක ඔයා මොන මට්ටමට ගියා තියෙනවා. ඔයා මොකක් කම්පැනි එක CEO වුණත් ඒක තියෙනවා. චීෆ් ඉංජිනේර කෙනෙක් වුණත් ඒක තියෙනවා. සිස්ටම් මාකට් වුණත් ඒක තියෙන එක නැති වෙන්නේ නැහැ. මටත් තියෙනවාට අපි ඒක මැනේජ් කරන විදිය, කලමනාකරන ඒ කරන විදිය තමයි මෙතන වැදගත් වෙන්නේ. ඔයා තේරුම් ගන්න මට තියෙනවා ස්ට්‍රෙස් අනිත් අයටත් තියෙනවා. අපි හැමෝටම පීඩනයක් තියෙනවා. හැබැයි මමගේ ටාගට් එකට එනවා. මම ටාගට් එක සඳහා වැඩ කරන්නේ. මේක යන්න පුළුවන් ගමන අසීමිතයි. හරිද? යන්න පුළුවන් ගමන අසීමිතයි. ඒක සංසන්දනය කරන්න බෑ. මොකද ඔය අපි A3ක් ගන්න කියලා කිව්වට A3ක් ගන්න ඕනේ නැහැ. ඔයා මොකද B3ක් ගත්තත් ඔයාලට යන්න පුළුවන් පාත් එකක් තියෙනවා. B3ක් ගන්න එක නෙමෙයි වගේ ටාගට් එක B යුත් A3ක්. ඒ සමන් A3 ගැන ඔයාලට කතා කරනවා. B3 ගත්තත් ඔයාලට යන්න පුළුවන් පාත් එකක් තියෙනවා. මම අවස්ථා තියෙනවා. මම මේ කියන්නේ ඔයාලට B3ක් ගන්න කියන නේ මගේ තරකේ තේරුම් ගන්න. ඔයා A3ක් ගන්න වැඩ කරන මේ කාලේ හොඳට ඕම ඇති. හැබැයි නාස්තෝ වැඩ කරන අපි කියන්නේ කන්සිස්ටන්සි කියලා අඛණ්ඩව වැඩ කරන එක තමයි වැදගත්ම දේ. ඔයාට ලොකු උමනාවක් තියෙන්න ඕන. ඔයාට හීනයක් හැමදාම හීන දකින්න. කවදා හරි මම මෙතනට යනවා. ඔයා කැමති වාහනේ මවා ගන්න, කැමති රටක් මවා ගන්න. ඇත්තටම ඔයා ලංකාවේ ජීවත් වෙන උඩ කැටගරි ජීවත් වෙන්න.